ආයුබෝවන් ප්‍රිය හිතවතුනි. නව මුණගැසීමක් අද පටන් අපි ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම්ෙන් ඉන්නවා. විශේෂයෙන් ජීවිතය කියලා කියන්නේ පුදුමාකාර සැලසුම් සහගතව කල්ැතුවම සූදානම් කළ දෙයක් කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒකට පරිබාහිරව අපි සමහර තැන්වලදී කියනවා ජීවිතය කියලා කියන්නේ හිතා ගන්න බැරි එකක්. දෛවය කියලා කියන්නේ මහ පුදුමාකාර එකක් කියලා. හැබැයි ඒකේ දෙවන කාරණාවට මම එකගයි. දෛවය කියලා කියන්නේ පුදුමාකාර එකක්. අපිට ඒක පුදුමයක් කියලා දැනෙන්නේ දෛවය ඊළඟ මොහොතේදී අපි වෙනින් නිර්මාණය කරලා තියෙන්නේ මොනවද කියලා දෛවයේ කිසිම වෙලාවක పూర్ව ඉඟියක්වත් අපට නොදෙන නිසා. අන්න එතකොට අපි කියන්නේ දෛවය අහම්බයක් බදුයි කියලා. නමුත් අපි අහම්බයක් කියලා විශ්වාස කරන හැමදේම දෛවය කලින් අපි වෙනුවෙන් එහෙම් පිටින්ම සූදානම් කරපු සම්පූර්ණ පැකේජ් එක තවත් එක් පියවරක් පමණයි කියන එකයි මගේ විශ්වාසය. ඒ විශ්වාසය මත පිහිටාගෙන තමයි අපි මේ කතා බහට එන්නේ. මොකද අදවන විට ජීවිතේ ජයග්‍රහණය කරලා ජීවිතේ තමන්ගේ ධාරිතාවය ඊටමත්ම ඉහළ තැනකට අරගෙන ඇවිල්ලා ලෝකයට හඬගා කියන්න පුළුවන් කතා පුවතක් බවට තමන්ගේ ජීවිතේ පත් කරගත්තු මිනිසුන්ගේ ජීවිතය ආරම්භ වූ කාල සමයේදී උන් දැනගෙන හිටියේ නෑ කවදා හරි දවසක මම නතර වෙන්නේ මෙන්න මෙතන කියලා. අන්න ඒකයි මං කිව්වේ. එතකොට අපි විශ්වාස කරනවා දෛවය මහ පුදුමාකාරය හම්බකාරක විදියට මම මෙතනට අරගෙන ආවයි කියලා. නෑ. දෛවයක කලින් අපි වෙනුම් සූදානම් කරලා තියෙනවායි කියලා. ඒ ජීවිත පිළිබඳව ගවේෂණය කරනකොට වෙච්ච කුඩා සිදුවීමක් පාසා හොයලා බලනකොට අපිට සාක්ෂි හොයා ගන්න පුළුවන්. පූර්විකාව මා එතනින් නතර කරන්නේ පුරා පැයකට වඩා දිගු වේලාවක් කතා කළ යුතු ජීවිතයක් පිළිබඳව විනාඩි 40ක 50ක කතා බහකින් මම නිමා කළ යුතු නිසා. රෙඩ් කාපට් දෙවන අදියරේ පළමු සැසිය අපි ආරම්භ කරනවා. අපේ පළමු ආරාධිතය සම්පත්දායකාව බවට පරිවර්තනය වන්නේ මේ රටේ කොරියානු භාෂාව බොහෝ දිනෙකගේ රැකියා සිහිනය වෙනුවෙන් හෝ අධ්‍යාපන සිහිනය වෙනුවෙන් හෝ කවර සිහිනයක් හෝ වෙනුවෙන් තවදුරටත් සිහිනයක් වන්නට ඉඩකඩ නොදී එය සැබෑ යථාර්ථයක් බවට පරිවර්තනය කළ ශ්‍රී ලංකීය දිරිය කාන්තාවක් එක්ක ප්‍රවීණ කොරියානු භාෂා උපදේශිකා ටාරා රාජපක්ෂ අද මගේ වැඩසටහනේ මේ දෙවන අදියරේ පළමු ආරාධිත සම්පත්දායකාව බවට පත් වෙනවා. ටාරා බොහොම සතුටක් ඔබ වුණ ගැසීම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. මට ඒක කොරියානු භාෂාවෙන්ත් අහන්න පුළුවන් නම් ආයුබෝවන් කියලා කියන්න. අන්‍යෝහසෙයෝ. හරි. කවුද මේ ටාරා කියලා කියන්නේ? විශේෂයෙන්ම කොරියානු භාෂාව පිළිබඳව විශාල උනන්දුවක් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා ලංකාවේ කොරියානු භාෂාව ඉගෙනීමේ කලාවේ ඒ කියන්නේ කොරියානු නම් ටාරා නම් කොරියානු භාෂාව කියන තැනට තමන්ගේ නාමය එහෙන් පිටින්ම සලකුණු කරගන්න සමත්කම් දක්වා තිබෙනවා. නමුත් මම කතාවේ අපේ ආරම්භයක් හැටියට ඇත්තටම කවුද මේ ටාරා? කොහෙන්ද ආවේ? මම කැමති ඔබේ බයෝඩේටා එකෙන් පොඩි ජීවදත්ත තොරතුරු ටිකකින් කතාව පටන් ගන්න. ඔබේ නම, ගම, මව්පියන් ආදී පවුලේ විස්තර මේ අර ආරම්භක මූලික කාල සමයේ එතන පටන් ගමු. ටාරා රාජපක්ෂ කියලා දැනගෙන හිටියට කවුද කින්දමන්ද කියන කතරම දන්නව අඩුයිනේ ගොඩක් දෙනෙක්. ඉතින් මගේ ගම කිරිඳැල ප්‍රදේශයේ. ඉතින් පුංචි පවුලක මගේ අම්මා තමයි ඇත්තටම හැම දෙයක්ම අපිව ඇතිදැඩි කරගත්තේ. අම්මා තමයි මගේ පළවෙනි දිරිය කාන්තාව. ඉතින් අපේ පවුලේ අම්මා අපිව පොඩි කාලේ ඉඳන් බලාගෙන අපිට උගන්වලා හැම දෙයක්ම තත්යකට අරගෙන එන්න ගොඩක්ම දායක වුණේ. අපිට කියලා කියන තැනදී තියෙනවනේ පැහැදිලිනේ ඒක වචනයක් නෙවෙයි ඒක බහුවචනයක් කියලා. කවුද මේ අපි? අපි කියලා කියන්නේ අපේ පවුලේ ගැහැණු ළමයිම 3 දෙනයි. හා. අක්කලා දෙන්නෙක් ඉන්නවා මම තමයි බාලයා. පියසෙනිය සාහිමි වෙනවා ජීවිතේ මුල් කාල සමයේ. ඒ නිසා කතාව තියෙන්නේම මේ කුටුම්බය ඇතුලේ කාන්තා නියෝජනයන් 4ක් ඇතුලේ. අපි කොහොමදක් පිරිමි ගැන මහලොකුට කතා කළාට ඉතිහාසයෙන් දුන්න අපි මාතෘමූලික සමාජයක ජීවත් වෙච්ච මිනිස්සු මේ ආසියාකරයේ විශේෂම ශ්‍රී ලංකීය ඉතිහාසය පිළිබඳ විමසා බලද්දී ගැහැණු ළමයි ඒ කියන්නේ එතකොට අර ඉහෙලින්ම එන්න ඕන ගෘහමූලිකයාගේ තැන ඉන්නම්. පවුලේ සමාජිකයන්ගෙත් කොල්ලෙක් නැති පවුලක. ඒ කියන්නේ පිරිමි හෙවණැල්ලක් ඊටමත්ම අඩුවෙන් වැටුණාම ගැහැණු ළමයින්ගේ ජීවිතවලට දැන් ඔබ තරුණියක් හැටියට පාසල් යන වයසේ හෝ කුඩා ගැහැණු දරුවෙක් හැටියට කොහොමද මේක දැනුනේ? දැනුණාද ඒක? හැඟුණාද? රිදුණාද කොහෙද හරි තැනකදී?
ඔව් ඇත්තටම ඒ වගේ හැඟුණු අවස්ථා තියෙනවා. මොකද පාසල් යනකොට ඉතින් අපේ අනිත් මගේ යාළු මිතුරු මිත්‍රයන්ගේ ගොඩක් වෙලාවට තාත්තත් ඉන්නවනේ ඇවිල්ලා ඒගොල්ලන්ව එක්කගෙන යන්න එනවා. විශේෂ අවස්ථාවලදී අනිවාර්යෙන් ඒගොල්ලන් සහභාගී වෙනවා. ඉතින් ඒ වගේ තැන්වලදී පුංචි කාලේ හැඟීම ඇති වෙලා තියෙනවා. මගේ තාත්තත් හිටියා නම් මේ වගේනේ කියන අදහස ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ தත්ත්වය පුංචි කාලේ තිබුණා. ඉතින් ටිකින් ටික අපි ලොකු වෙනකොට අම්මා ඉතින් හැම වෙලේම අපිට තාත්තා නැහැ කියන අඩුව නම් පෙන්වන්න දුන්නේ නැහැ. අම්මා ඇත්තටම තාත්තා අම්මා ඒ චරිත දෙකම අම්මා කරගෙන ගියා ලස්සනට. අපි මිනිස්සු හැටියට අපි කරන එක්තරා ඒ කියන්නේ අපේ ස්වභාවයෙන්ම එන එකක් තමයි සීනි නැති වෙලාවේ ළඟ හකුරු තිබුණොත් අනිවාර්යෙන් අපි ඒ විකල්පය තෝරගන්නවා. ගොඩක් වෙලාවට අපේ ජීවිතේ වරදින්නත් හේතුවක් තමයි නිවැරදි විකල්පය හොයාගන්න බැරි වෙන එක. ඒකෙදී ඒ කියන්නේ ඔය පිරිමි රැකවරණය උණුසුම කියන එක අහිමි වීමත් එක්ක ඒක ගොඩක් ජීවිතේ වරද්දාගත්තු ගෑනු ළමෙන්ගේ කතාව හොයලා බැලුවොත් ඒක වෙන කාගෙන් හරි පූර්ණේ කරන්න ගිහලා. ටිකක් හදිසියෙ ඒක හොයන්න ගිහලා. මොකද ඒක තව කෙනෙක්ගේ පූර්ණේ කිරීම වරදක් නෙවෙයි. නමුත් අර දැඩි උනන්දුව දැඩි ආශාව හෝ ටිකක් කලබල වීම මත. එහෙම හොයාගෙන යන්නේ ඒ වයසේදී ඒක හිතෙනවා. ඒක දැනෙනවා. මම හිතනවා තරුණියක් හැටියට සමහරවිට ඔබටත් ඒව දැනෙන්නේ ඇති. නමුත් ඔබ මේ ඉන්න තැනත් එක මට ඒක දැනෙනවා ඔබ ඒක කල්පනාකරණය කරගන්න ඇති කියලා. අනිවාර්යෙන්ම. ඒක ගොඩක් දෙන්නට වැදගත් ඔව්. කොහොමත් මට පුංචි කාලේ ඉඳන් ඒ අර අම්මයි අක්කලාත් එක්ක තමයි ඒ ආපු ගමනත් එක්ක නිතරම අවශ්‍යතාවය තිබුණේ අර මට මම කියන කෙනාව ඉස්සරහට අරගෙන එන්න මගේ කියන දෙයකින් අර බ්‍රෑන්ඩ් එකක් කියන ඒ වචනේ එහෙම නමක් ඒ වගේ අදහසක් නොතිබුණාට මට නිතරම තිබුණා අර මම වෙලා ඉස්සරහට යා යුතුයි මගේ කියන දෙයක් වෙන්න ඕන කියන දේ තමයි නිතරම මගේ තිබුණු අදහස. ඉතින් එතනදී මම අර ගොඩක් හිතාමතා හෝ කෙසේ හෝ මම ගොඩක් බාධක ඇති කරගන්නේ නැති විදිහට ඉස්සරහට යන්න උත්සාහ කරා. ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ඉස්සරහට යන්න ගොඩාක් මම කල්පනාකාරී වුණා. ඒ කියන්නේ කුඩා ගැහණු දරුවෙක් සහ වැඩි වියටපත් වෙනකොට තරුණියක් බවට පත් වෙනකොට පවා ඔබේ ජීවිතේ ඔබට නිශ්චිත සලස්මක් තිබුණා. කවදා හරි දවසක මම ස්වකීය කාන්තාවක් වෙන්න ඕනේ. වෙනවයි කියන දේ. ඒක හැබැයි කොරියානු භාෂාව තමයි මගේ ගමන් මාර්ගය කියලා එකක් තිබුණේ නැහැ. අනේ නෑ. එහෙම අදහසක් තිබුණේ නෑ. ඒක කියලා දෙයක් තිබුණේ නෑ. නමුත් වෙන ගොඩක් පුංචි කාලේ ඉඳන් මට තිබුණු දෙයක් තමයි ගොඩක් ඇඳුම් නිර්මාණ ශිල්පයේ පැත්තට මගේ වැඩි කැමැත්තක් තිබුණා. කොහොම හරි මට නිතරම හම්බුනේ හරි ලස්සන ඇඳුම් දැන් අපි පුංචි කාලේ කියලා කියන්නේ ගොඩක් ඇත්තටම හරි අඩුයිනේ ලස්සන ඇඳුම් පැළඳුම් ඒ කාලේ හරි අඩුයිනේ. නමුත් මට ඒම නිතරම මේ අවස්ථාව උදා වුණා. ඉතින් ඒකත් එක්ක මට ඒ පැත්තට තමයි මගේ ලොකු මේ කැමැත්තක් තිබුණේ. ඔය කොහොමදත් ජීවිතේ ජයගත්ත මිනිස්සුන්ගේ පොදු කුලකේ අරගෙන බැලුවම ඔවුන්ගේ ජීවිතේ කුඩා කාලේ ඉඳන්ම අභියෝග කියන දේ. ඒ කියන්නේ ඉල්ලූසනින් යමක් අතට දෝතට ලැබිච්ච මිනිස්සු ජීවිතේ වෙනුවෙන් අරගල කරලා නැහැ. උන්ට සටන් කරන්න දෙයක් තිබිලා නැහැ. ඒ හින්දා ජීවිතේ කියන්නේ යම් කඩතොළු ජීවිතවල තියෙන්න ඕනේ. එතකොට තමයි මේ ගමන් මාර්ගයේ ලස්සන සහ ඒක හරි ධෛර්ය සම්පන්න එකක් බවට පත් වෙන්නේ. ඔය කොච්චර කියන්නේ ගෑනු දරුවෝ 3 දෙනෙක් බලා ගන්න අම්මා කෙනෙක්ට ඒ ගෑනු දරුවෝ කියලා කියන්නේ මම හිතනවා අපිට වඩා ටිකක් ඔයගොල්ලෝ හීනවල ඉන්න කට්ටිය. එතකොට මවට ඒ හීන සම්පූර්ණ කරන්නම බැරි වෙන්නේ නැති 100%ක් දෙන්නම බැරි වෙන්නේ නැති පිරිමහ ගන්න දේවල් තියෙන්නේ නැති ජීවිතේ 3 දෙනෙක් ඉන්නේ පවුලේ කොහොමද එහෙම පිරිමහ ගත්තේ ජීවිතේ? ඔව් ඒක ඇත්තටම තිබුණා ගොඩාක් මොකද අපි ලොකු සල්ලි තියෙන මිනිස්සු එහෙම නෙමෙයි අපි හරි දුප්පත් පුංචි පවුලක් දුප්පත් කියලා කිව්වට අර අපේ තිබුණු ඒ කියන්නේ අම්මගේ තිබුණු ඒ කැපවීම ආදරෙත් එක්ක අපි ඒ පැත්තෙන් පොහොසත් පවුලක් කිසිම වෙලාවක අම්මා අර කාටවත් අතපාන තත්ත්වකින් අපිව ඇති කරගත්තේ නැහැ. අම්මගේ ශක්තියෙන් ස්ව ශක්තියෙන් අම්මා හැමදේම කරා සහ අම්මා කිසිම වෙලාවක වෙනත් විවාහයකට ගියේ නැහැ. ඒ වගේ සම්බන්ධතාවයක්වත් ඇති කරගත්තේ නැහැ. ඉතින් එයා හැකි පමණින් හැම වෙලාවකම අපිට හොඳම දේ දෙන්න උත්සාහ කරා. ඒකයි මම කිව්වේ මට අර ඇඳුම් බැලඳුම් පවා හොඳම දේ තමයි. කවදාවත් අපේ අම්මා මට ඒ කාලේ සාමාන්‍යයෙන් පොළට ගිහින්නේ කවදාවත් පොලෙන් ඇඳුම් ගෙනල්ලා දීලා හැම නැහැ.
ඒ තරමට යා කොහොම හරි අපිට ගෙනල්ලා දෙන්නේ අපි කියමු ඒ කාලේ දැන් අවුරුදු ආපුවාම අවුරුද්දකට එකක් නම් ගන්නේ හැබැයි ඒක හොඳම ක්වොලිටි දේ තමයි අම්මා මට සහ අක්කලටත් ලබා දුන්නේ. ඉතින් ඒ වගේ දේවල් එක්ක ඉතින් තිබුණ අඩුපාඩු සමහර දවස් තිබුණා අපිට. අදටත් මතක් කරාම පසුතැවීමක් නැහැ. අපි එතනින් ධෛර්යමත් වෙලා තියෙනවා. ඒකයි මම අර මුල සිටම කිව්වේ. අද වෙනතුරු මම අම්මට මේක කෙලින්ම කියලා නැහැ. ඒ වුණාට අම්මා තමයි මේ හැම දෙයක්ම මම හිතන්නේ මට අද මේ තැන මෙහෙම ඉන්න පුළුවන් තත්ත්වෙට ශක්තිමත් උනේ පුංචි කාලේ අම්මව තමයි අපිට මතක් වෙන්නේ. සමහර තැන්වලදී මට මතක් වෙනවා පොඩි කාලේ අපේ අම්මා මෙහෙමනේ හැමදේම කළමනාකරන්නේ කරගත්තේ. අක්කලා දෙන්නයි මාවයි හැමදේම බැලන්ස් කරලා අම්මා මෙහෙම කරානේ කියන දේ ඇත්තටම මතක් වෙනවා. ඒ කියන්නේ අය අවවාදයෙන් නෙවෙයි ආදර්ශයෙන්ම ඔබට ජීවිතය දීලා. අනිවාර්යෙන්ම. එතකොට බලාගෙන හැදෙන්න ඉස්සරහා ජීවිතයක් ඔබේ. තියලා තියෙන එක මහ දැවැන්ත එකක්. ඒ සෙවනේ තමයි ඒ කියන්නේ කොහොමද ඒ කියන්නේ ඇය තමයි ඔබේ මුල් ටික හදලා තියෙන්නේ. අද අතුවග ඔබේ ජීවිතේ මල් පිපෙනවා නම් ඒ හැම මලකම ගෞරවය ඊටු ටික ඔබ පූර්ණ කරනවා. අනිවාර්යෙන් අම්මා සතෝයි ඒකේ වචන නෑ අදටත් අම්මා ඉන්නවා දැන් අපේ අම්මට අවුරුදු 80ක් වෙනවා වයස. ඉතින් අදටත් ඇය හරිම ශක්තිමත් කාන්තාවක්. මගේ හැම දෙයක්ම දැනටත් හොයලා බලනවා කෑවද බිව්වද කොහොමද මොනවද කියලා ඒ තරමටම ශක්තිමත් කාන්තාවක්. ඇයට ඒ ශක්තිය හිමි වුණා වගේම අපිට මේ ශක්තිය ලැබුණේ ඇය නිසාම තමයි. පෞල් සංස්ථාවක් ඇතුලේ තියෙන සම්බන්ධකම් ඒවා ශක්තිමත් ඒවා බවට පත් වුණාම අර කෙරෙන්නම් වාලේ යුතුයකමට කරන දේවල් වෙනුවට ඒවා ශක්තිමත් මානව බැඳීම් බවට පරිවර්තනය වුණාම ශක්තිමත් මිනිස්සු හැදෙනවා කියලා කියන එකට මම හිතනවා අපේ මේ කතාවේ පෝරාරම්භය අපිට හොඳ ඉඩක් අරන් දුන්නා කියලා. දහසක් මව්වරු ගැන. අන්න එහෙම හිතේ අනන්ත වූ අප්‍රමාණ බැතිබර සිතුවිලි හිතේ තියාගෙන අපි වැඩසටහනේ පළමු ගීත විරාමයට යනවා. අපේ කාලයත් එක්ක මට පුළුවන්කම තියෙයි ගීත විරාම 3කට විතර මේක ඛණ්ඩනය කරගන්න. ඒකෙදි මගේ ගීත නෙමෙයි මම කැමති මගේ ආරාධිතයාට එදාට ඉඩ කඩක් දෙන්න. ඉතිහාසෙන් ඔබ අහලා තියෙනවනේ නිවේදක තෝරයි කියලා. අපි ඉතින් එලිපිටට යනවා පිටට යනවා. අද මගේ ආරාධිතයාට අවස්ථාවක් දෙනවා ගීත තෝරා ගන්න. එහෙම දුන්නොත් මොකක්ද ඔබ තෝරගන්න පළවෙනි ගීතය? පුංචි කාලේ ඉඳන් අද විශේෂයෙන්ම මම ඇවිල්ලා ඉන්න ගුවන්විදුලි සංස්ථාවට ඒ ගැන කියන්නම ඕන. ඒක කවදාවත් මම ඇවිල්ලා නැහැ අද ප්‍රථම වතාවට ආවේ. ඒකට ආරාධනා කරාට ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ පෞරුෂයක් තියෙන තැනකට ඇත්තටම හරිම ආදරයක් ආඩම්බරයක් ඇති වෙනවා. ඉතින් අපි පුංචි කාලේ ඇහුවේ රේඩියෝ එකනේ. ඉතින් ඒ ඇහුණු ගීත එක්කම මම ආසා කරන ගීතයක් තමයි කීර්ති පැස්කොල් මහත්මයාගේ කවිකාරියේ කියන ගීතයට. ධම්මිකා බණ්ඩාර එහි යුග ගායනාවට එක්කාසු වෙනවා. හොඳයි. අද රෙඩ් කාපට් දෙවනාදියරේ පළමු සැසිය නැත්නම් පළමු වැඩසටහන අපි ආරම්භ කළේ ප්‍රවීණ කොරියානු භාෂා උපදේශිකා තාරා රාජපක්ෂ මගේ ආරාධිත සම්පත්දායකාවට පත් වෙනවා. ඇගේ කතාවයි මේ කියවෙන්නේ. ඔබේ ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුළුවන්කම තියෙයි. එකින් එක අහුල ගමු. ගීත විරාමයෙන් පස්සේ. කවිකාරියේ සින්දු කියනා ලඳේ නුඹ දෝරේ කොකිලා මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ අනිසං සෙන්දෙවිලා කවිකාරියේ සින්දු කියනා ලඳේ නුඹ දෝරේ කොකිලා මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ අනිසං සෙන්දෙවිලා කනේවිදි තෝඩුලා නලලේ කොකුම් පාටලා
තාලෙට ගැයුගී අසාවේ මා වීණා බයා කවිගී ගයා අපි යන්නේ රුපියල් සොයා කවිකාරියේ සින්දු කියනා ලඳේ නුඹ දෝරහේ කෝකිලා මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ අනිසා සෙන්දවිලා සිංගමන්නුයා මාවතේ මහදේරඳෙන් රූපිකා සසරේගෙන ආදරේ පඬුරයි ඔබේ දෝතලා කවිකාරියේ සින්දු කියනා ලඳේ නුඹ දෝරහේ කෝකිලා මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ අනිසා සෙන්දවිලා කවිකාරියේ සින්දු කියනා ලඳේ නුඹ දෝරහේ කෝකිලා මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ අනිසා සෙන්දවිලා හොඳයි. අපි ඉන්නේ රෙඩ් කාපට්. වැඩසටහන රෙඩ් කාපට් වෙන්නේම අද වන විට රතුපලසේ ඇවිද්දත් ජීවිතයේ ගිරිදුර්ග මාවතවල නැත්තම් ගල්බොරළු පිරුණු අතිශය දුෂ්කර මිටියාවත්වල ජීවිතය පහු කරන් ඇවිල්ලා අද වන විට වෙනම තැනකට නැත්තම් සුමුදු තලයක තමන්ගේ ජීවිතය හසුරවාගෙන මේවත් සුමුදු කියලා කියන්න බෑ ජීවිතයේ කිසිම තැනකදී කිසිම අධිරයකදී කිසිම ප්‍රාන්තයකදී 100%ක් සියල්ල සම්පූර්ණ නොවන නිසා මේ ඒ වගේ පසක් කරන ජීවිතයක් එක්ක අපි කතා බහ කරමින් ඉන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කොරියානු භාෂා උපදේශිකා තාරා රාජපක්ෂ අද මගේ ආරාධිත සම්පත්දායිකාව. හරි. තාරා අපි හිටියේ ඔබේ මව්සෙවණැල්ල යටතේ ගෑනු දරුවෝ 3 දෙනෙකුගෙන් යුතු පවුලක්. ඇතුලේ ගෑනු ළමයිගේ ජීවිතේ පටන් ගත්ත විදිය ගැන. ඔහොම ඒ කියන්නේ එතන තමයි මේ කතාවේ මූලිකම කොටස තියෙන්නේ. ඒ කතාව නැතුව ඒ අම්මගේ හෙවණැල්ල නැතුව ඒ රැකවරණ නැතුව මේ කතාව සම්පූර්ණ වෙන්නේ නැහැ. පටන් ගන්න බෑ ඉවර කරන්න බැරි නිසා. අපි මදකට දැන් ඒක පසකින් තබා. ඔබ කොයි කාලේ වගේද දැන්? කාලයට වඩා ඒ කියන්නේ මම දන්නවා ඒ කියන්නේ මේ කොරියානු භාෂාව පිළිබඳව ප්‍රවීණත්වය අවශ්‍යයි කියන එක ඊටමද මෑතකදී මතුවුණු ටිකක් තර්මක මෑතකදී. නමුත් ඔබ ඔබේ ජීවිතයේ වෘත්තිමය ස්වභාවය පටන් ගන්න කාල සමයේදී කොරියානු භාෂාව අත්‍යවශ්‍ය තරමටම ඉස්මතු වී නොතිබුණු කාරණාවක්. කොහොමද මෙතනට නන්න දෛවයේ සැලැස්ම? හරිද? කොහොමද මේ කොරියානු ආభాෂය ඔබේ ජීවිතයට එන්නේ? කොරියානු ආభాෂය එන්නේ භාෂාව පිළිබඳව ගත්තොත් මම ඇත්තටම මුලින්ම ඉගෙනගෙන තිබුණේ ජපන් භාෂාව. මම සසකාවා ජපන් භාෂාව ඉස්සරම ඉගෙන ගත්තා. ඉතින් මට එතකොට අදහස තිබුණා මේ පැත්තෙන් ඉදිරියට යන්න ජපානයට හරි ආස කරා. ඒ අදහස තිබුණා. නමුත් පස්සේ මට ඉගෙන ගන්න අවශ්‍යතාවය තිබුණා. මම කලිනුත් කිව්වේ මෝස්තර නිරූපණ ශිල්පයේ පැත්තට මගේ වැඩි කැමැත්තක් තිබුණා. ඉතින් ඒකත් එක්ක මට කොරියාවට යන්න අවස්ථාවක් උදා කරගත්තා. මොකද මගේ ඒ වෙනකොට මගේ සහෝදරියක්, මගේ ඥාති සහෝදරයෙක් කොරියාවේ
හිටපු නිසා අර අපේ ගෙදර කොහොමත් ඔය කොරියන් පොත්පත් ඒ වගේ කොරියන් පරිසරය තිබුණා. ඒගොල්ලන් කොරියාවේ ඉන්නවත් එක්ක මොකද ඒගොල්ලෝ එවන දේවල් එක්ක එවනවනේ ඔය ඉතින් ඒ දේවල් එක්ක ඒ පරිසරය තිබුණා. ඉතින් එතකොට මට අවස්ථාව ලැබුණා දැනට අවුරුදු 29කට කලින් තමයි මේ වෙනකොට මම කොරියාවට ගියේ මුලින්ම ඒ ගිහිල්ලා ඉතින් මට ඒ ඉගෙන ගන්න කටයුතු කරගන්න යනකොට කොහොමත් කොරියන් භාෂාව අවශ්‍යයි. අධ්‍යාපනයේ පිණිසද රැකියාව පිණිසද? අධ්‍යාපනයේ පිණිස තමයි ගියේ. එතකොට 1996 වගේ වසරේදී. එතකොට ඒ කාලවකවානුව වෙනකොට ලංකාවේ ඇත්තටම කොරියන් භාෂාව ඉගෙනීම මේ වගේ දේවල් තිබුණේ නැහැ කොහෙත්ම. නමුත් කොරියාවට යනවා රැකියාව සඳහා. ඉතින් ඒ ගියාට පස්සේ මට කොහොමත් කොරියාව තුලදී කොරියන් භාෂාව ඉගෙන ගන්න සිද්ධ වුණා. මුල සිටම කොරියන් භාෂාව ඉගෙන ගන්න සිද්ධ වුණා. මොකද කොරියානු ජාතිකයෝ කියන්නේ ඒගොල්ලන්ගේ භාෂාවට ආදරය කරන්නේ, ඒගොල්ලෝ ඉංග්‍රීසි භාෂාව භාවිත කරන්නේත් නැහැ. ඒ නිසා ඒ තුලදී තමයි මට මේ අවස්ථාව උදා වුණේ. ඔය කියන කතාව ඇතුලේ ඒ කියන්නේ ඔබට ජපන් භාෂාව පිළිබඳව තමයි මූලික උනන්දුව තිබුණේ. කෙසේ වෙතත් ඒ කියන්නේ මේ ඒක ඇතුලේ තිබිලා තියෙනවා මුල් කාලේ සිටම මගේ ඊළඟ නිවහන ශ්‍රී ලංකාව නෙවෙයි කියන එක. එහෙම හීනෙක හිටියා. ඔව් ඒ වගේ දෙයක් තිබුණා. එහෙම දෙයක් තිබුණා. ඇයි එහෙම නැත්තේ? ඒක නම් මට හරියටම පැහැදිලි කරන්න අමාරුයි මොකද්ද හේතුව කියලා. ඒ ආසාව කියන දේ තිබුණා. සමහර වෙලාවට මට යාළුවෝ දාලා තිබුණා නමකුත් තමයි ජපනි කියලා. ඒ තරමටම ඒකට ඒ කියන්නේ මේ පැත්තට නැඹුරුවක් තිබුණා. කොරියාවේ ඒ කාලේ එච්චර අපේ රටේ ඒ තරම් ජනප්‍රිය නැහැනේ. නමුත් ඒ කාලේ ජපන් භාෂාව ඒ කියන්නේ විදේශ භාෂාවක් විදිහට ගොඩක් අපේ රටේ ජපන් භාෂාවනේ ගොඩක් ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ කියන්නේ අර තාමත් තියෙන ජීවිතේ ජයග්‍රහණය කරන්න නම් කොළඹ එන්න ඕනේ, ගඟ තරණය කරන්න ඕනේ වගේ එකක් ඒ කාලේ විදේශ රැකියාවක් කොහොමක් හෝ සම්බන්ධයෙන් තිබුණේ යෙන් වලින් ජීවිතේ ගොඩ දා ගන්න ඕනේ. ජපානයේ තමයි කඳවුර බවටපත් වෙලා තිබ්බේ. ඊට පස්සේ තමයි කඳවුර හතර වටේ විකර්ෂණය වෙන්න පටන් ගත්තේ. මොකක්ද මන්ද එකක්. ඒ කියන්නේ ලංකාව ගැන යම්කිසි විදිහකින් ඔබට කලකිරීමක් හෝ එහෙම යම්කිසි අදහසක් නෑ කොහෙත්ම නැහැ. මට පළවෙනි රැකියාවකුත් ලැබෙනවා. මට රැකියාව අවස්ථාව ලැබෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් පිළිගැනීමේ නිලධාරිනියක් වශයෙන් අවස්ථාව ලැබෙනවා. නමුත් මම මේ අවස්ථාව ගන්නෙත් නැතුව තමයි මට අර අවශ්‍යතාවය තිබුණා කොහොම හරි ජපානයේ කොරියාවේ ආශ්‍රිත රටකට යන්න. ඒ කියන්නේ දැන් පිළිගැනීමේ නිලධාරිනියක් වුණා නම් ඒ තමයි පහසු තරම. ඒ ඕනම රැකියාව පහසු නෑ. නමුත් අපිට සාමාන්‍ය අර්ථයෙන් තේරෙනවා අපි දන්න කොරියාව වගේ රටකට ගියාම අපි මුහුණ දෙන්න තනියම ගෑල්ලා මේ කැටියට. ඒ වකට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් නෑ කොරියාවේ. ඔය වගේ තත්ත්වයන් එක්ක ඔබ අභියෝගයක් බාර අරගෙන තියෙන්නේ. නේ? ඊටමත් සරල සුමටව කරන්න පුළුවන් රැකියාවක් තියෙද්දි ඔබේ මොකක්ද හීනයක් එක්ක ඔබ කොරියාව තෝරගන්නවා. ඔව්. ඒක අභියෝගයක් හැටියට බාරගත්ත එක. ඔව් ඒක ඇත්තටම අභියෝගයක් කියලා කියන්න පුළුවන්. මොකද දැන් විශේෂයෙන්ම තමන්ගේ පවුලේ අයගෙන් ඈත් වෙලා තමන්ගේ රටෙන් මව් රටෙන් ඈත් වෙලා වෙනත් රටකට ගිහිල්ලා ජීවිතේ ජයග්‍රහණය කරනවා තරුණියක් විශේෂයෙන්ම ඒ කාලවකවානුවේ. ඒ යන්නේ ෆැෂන් ඩිසයින්. ඔව් ඒ සඳහා ඉගෙන ගන්න තමයි අවශ්‍යතාවය. එතකොට මූලික අවශ්‍යතාවයක් කියනවා ෆැෂන් ඩිසයින් කරන්න නම් කොරියාවට ගිහින් අපි කියනවානේ රෝමෙට ගියොත් රෝමානුවෙක් වගේ ඉන්න ඕනේ කියලා. ඉතින් කොරියාවට ගියොත් කොරියානුවෙක් වගේ ඉන්න ඕනේ. එහෙනම් මූලිකම දේ තමන්ගේ sannivedanaya පිණිස භාෂාව හදන්නේ යුතුයි. ඒ නිසා භාෂාව හදාරනවා. ඒ නිසා තමයි භාෂාව ඉගෙන ගන්න මුලින්ම. එතකොට ගිය ෆැෂන් ඩිසයින් වැඩේට මොකද උනේ? ඒ වැඩේ කරගත්තා. ඒකත් කරගෙන තියෙනවා. ඒකෙනුත් ප්‍රයෝජන ගත්තා මම. පස්සේ මම ලංකාවේදී පුංචි ගාමන්ට් ෆැක්ටරි එකකුත් කරලා තියෙනවා. ඇඳුම් නිර්මාණයේ පැත්ත කරලා තියෙනවා. නමුත් මේ වෙනකොට ඉතින් ඒ පැත්ත සම්පූර්ණයෙන්ම අතහැරිලා තියෙනවා. හරි. සැලස්මක් තිබුණේ නෑ කොරියානු භාෂා ගුරුතුමියක් බවට පත් වෙන්න. නැහැ. නමුත් කොහොම හරි ඒක සිද්ධ වුණා. කොහොමද ඒක සිද්ධ වුනේ? ඒක සිදුුනේ ඇත්තටම එක පැත්තකින් මට භාෂා පරිවර්තනය කියන එකට නිතරම අවස්ථාව සැලසුණා. ඒ කාලේ සිට කොරියාව තුලදීත් ඊට පස්සේ ශ්‍රී ලංකාව තුලදීත් මට නිතරම භාෂා පරිවර්තනයට අවස්ථාව ලැබුණා. මොකද ඒ කාලය තුලදී කොරියන් භාෂාව දන්න අය හරි අඩුයි හිටියා. නමුත් හරිම අඩුයි. ඒ නිසා මට නිතර ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අර කොරියන් භාෂාව නිතරම මට භාවිතා වීම කියන දේ තිබුණා.
පසු කාලීනව දැන් කොරියානු රැකියාවකට යන්න මේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සඳහා භාෂා ප්‍රවීණතා විභාගයක් පවත්වන්න පටන් ගත්තා. විශේෂයෙන්ම දැන් මුල් කාලවකවානුවේ 1990 ගණන් වලදී විභාග පැවැත්වුණේ නැහැ. නමුත් 2005න් පස්සේනේ මේ අවස්ථාව අපිට හොඳ කෝට එකක් හම්බුණා කොරියාවේ. ඒ පසු කාලීනව තමයි ඉතින් කොහොමත් අර භාෂාව දන්න නිසා ඉන්නවා සමහර අය අහගන්න එනවා කොරියන් මේ වගේ. එimhe ලොකු උනන්දුවක් මට විශේෂිත කියලා තිබුණේ නැහැ මේ භාෂාව ඉගෙනීම සම්බන්ධව. නමුත් මම අර භාෂා පරිවර්තනය කියන දේ හරිම කැමැත්තෙන් කරපු දෙයක්. ඉතින් පසු කාලීනව යොමු වුණා විශේෂයෙන්ම මට අවශ්‍ය වුණා නැවතත් අර කාන්තාවක් විදිහට හැම වෙලේම මම විශ්වාස කරන දෙයක් තමයි තමන්ට කියලා ස්ථාවරත්වයක් තිබිය යුතුමයි. පවුලක් තුළදී තමන් හොඳ ස්ථාවර කාන්තාවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ කියලා ආදායමක් තමන්ට තිබිය යුතුමයි කියන දේ මම විශ්වාස කරා. ඉතින් පසු කාලීනව ඒ විදිහට තමයි විශේෂයෙන්ම මේ කොරියානු භාෂා ගුරුවරියක් විදිහට වැඩ කරගෙන යන්න පටන් ගත්තා. ඔන්න බලන්න තයිවි. ඔබ යනවා මෝස්තර සම්බන්ධයෙන් ඉගෙන ගන්න. ඒකෙදී අවශ්‍යතාවයක් හැටියටම කොරියානු භාෂාව ප්‍රගුණ කරනවා. ඒකත් එක්ක ඔබට ශ්‍රී ලංකාවේදී ඔබ ඊට පස්සේ කුඩා ඇඟලුම් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ අතරතුරේදී කොරියානු භාෂා දැනුම නිසා කොරියානු භාෂා පරිවර්තනය සඳහා ඔබේ සේවාව අවශ්‍ය වෙනවා. ඒකත් එක්ක ශ්‍රී ලංකාවේ ඒ කාලානුරූපීව මතුවෙමින් එනවා ප්‍රවණතාවයක්. ඒ තමයි විශේෂයෙන් අපිට හොඳ කෝට එකක් හම්බෙන්න පටන් ගන්නවා රැකියාව සම්බන්ධයෙන්. සහ ශ්‍රී ලාංකිකයන්ගේ රැකියාවේ සේවයේ තත්ත්වය පිළිබඳවත් රට හොඳ විශ්වාසයක් එමත් එක්ක ශ්‍රී ලංකාවට හොඳ ඉඩක් හම්බෙනවා. එතකොට හැබැයි කොරියානු රටේ වැඩ කරන්න නම් කොරියානු භාෂාව දැනගත යුතුමයි. මේකත් එක්ක ඔබ නොදැනත්ම වගේ කොරියානු භාෂා ගුරුවරියක් බවට පත් වෙනවා. ඔක මුලින් දැන හැදුණුම් කමටෝ හිතවත්කම් වලට කුඩාවට හෝ වෙන්නේ නැතින. ඊට පස්සේ කොහොමද මේක වැඩෙන්නේ? මේක විධිමත් සැලසුම් සහගත ව්‍යවසායකත්වයකට කොහොමද හදාගන්නේ? අතරම මුල් ආරම්භයේදී වෙනකොට දැන් අදත් මගේ කොරියන් ලැන්ග්වේජ් සෙන්ටර් ආයතනයේ පිහිටලා තියෙන කඩවත. ඉතින් ආරම්භයේදීත් අපි මුලින්ම කොරියන් භාෂා පන්ති ආරම්භ කළා කඩවතත්. ඉතින් මට අද වගේ මතකයි මුලින්ම මගේ ක්ලාස් එකට ළමයි 4 දෙනෙක් තමයි හිටියේ. මගෙන් ඉගෙන ගන්න පළවෙනි දවසේ ඇවිල්ලා හිටියේ ළමයි 4 දෙනයි. ඉතින් ඒකත් එක්ක ආසාව ඇති වුණා. ඒ 4 දෙනා කියන්නේ අනේ අඩුයිනේ එහෙම දෙයක් නැතුව ඒ 4 දෙනාගෙන් පටන් ගත්තා. ඉතින් ඊළඟ සතිය වෙනකොට 4 10 වුණා. ඊට පස්සේ 10 15 20 40 ඒ විදිහට ක්‍රමානුකූලව ළමයින්ගේ වැඩිවීමක් ඇති වුණා. ඒ කියන්නේ දැන් කිසිම අවස්ථාවක අපි දැන් අදටත් මගේ කඩවත කොරියන් ලැන්ග්වේජ් සෙන්ටර් එක තියෙනවා. දැන් අද වෙනකොටත් මම බෝඩ් එකක් දාලා නැහැ. දැන් අද ඊට එහා ගියපු ප්‍රමාණයක් ළමයි පැමිණෙනවා. ඉතින් අර ඒ කාලේ සිට අපි ආපු ගමන් මගේ මම හිතන්නේ ප්‍රතිඵල දැන් වෙනකොටත් භුක්ති විඳිනවා පරම්පරා කීපයක්. කොහොමද එහෙම වෙන්නේ? ඒක හරිය පුදුමාකාරයිනේ. දැන් ඒ කාලේ වෙද්දී හතු පිපෙන්නා වගේ විවිධ තැන්වල කොරියානු භාෂා ප්‍රවීණත්වයේ සඳහා වැඩසටහන් ආරම්භ වෙනවා. පන්ති පටන් ගන්නවා. ඒ අතරතුරේදී බෝඩ් එකක් කටවුට් එකක් පෝස්ටරයක් නැතුව ඒ මෑත කාලේ දැන් වෙනකොටනේ අපි කටවුට් බෝඩ් කිසිම දෙයක් නැත්තේ. නමුත් ඒ කාලේ පෝස්ටර් ගිහිල්ලා තියෙනවා. පෝස්ටර් ගිහිල්ලා තමයි අර 4 දෙනෙක් ආවේ. නැත්නම් ඒ කාලේ සෝෂල් මීඩියා නැහැනේ. එතකොට දැනුවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඊට පස්සේ හැබැයි බලන් ඉදින් වාගේ ඔබේ පන්තියේ ශිෂ්‍යයන් සංඛ්‍යාව එන්න ඉහළ යනවා. මොකක්ද ඒකේ රහස? මොකක්ද මේකේ තියෙන කාරණේ? විශේෂයෙන්ම ඔය ආරම්භක කාලවකවානුවත් එක්ක මම ගැන ගොඩක් ජනප්‍රියත්වයක් ඇති වුණා. ලංකාව පුරා ගොඩක් දෙනෙක් මාව දැන හඳුනා ගත්තේ විශේෂයෙන්ම කොරියානු ව්‍යාකරණ ග්‍රැමර් වලට තමයි. ග්‍රැමර් නම් ටාරමිස් කියන දෙයක් හැදිලා තිබ්බා. ඒකට හේතු වෙලා තිබුණේ දැන් ওই මුල් කාලවකවානුව ඇත්තටම තිබුණේ නැහැ. කොරියානු රැකියාව විභාගය සඳහා භාෂා දැනුම විශාලව ලබා දීමක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඒ කාලේ ඇත්තටම අර පොතක් තිබුණා ප්‍රශ්න 2000ක පොතක්. ඔය පොත හරහා තමයි ප්‍රශ්න ලබා දුන්නේ ප්‍රශ්න පත්‍රයට. එතකොට ඒ ප්‍රශ්න 2000න් ප්‍රශ්න 50ක් තමයි
මේ ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වුනේ. ඉතින් එතකොට අර කරේ ගොඩක් කොරියානු භාෂා පන්තිවල මේ ප්‍රශ්න 2000 තමයි අර ඒගොල්ලන්ට පුහුණු කරලා දුන්නේ. එතකොට ඒකෙන් 50ක් නේ හම්බ ලෙස එන්නේ. නමුත් මම අර භාෂාවක් විදිහට මේගොල්ලන්ට රසවත්ව කොරියන් භාෂාව ලියන්න, කියන්න, කතා කරන්න සියලුම දේවල් කරගන්න පුළුවන් විදිහට ව්‍යාකරණ සහිතව ඉගැන්වීම ආරම්භ කරා. ඉතින් ලේසි උනේ නෑ කිසිම තැනක. දැන් ඔබ කිව්වා මේක හරි ලස්සනට මේම ආවා. කිසිම තැනක ලේසි උනේ නැහැ. මට ලේසියෙන් කරන්න දුන්නෙත් නැහැ වටපිටාව. සෑහෙන අභියෝග මැද්දේ තමයි මේ මුල් කාලවකවානුවේ සිට මේ තාක් කාලයක් තියෙන්නේ. කවුද ඇයට බාධා කරන්නේ නැත්තේ? මොනවද ඇයට මේ කාරණාවේදී මතුවෙන්නේ නැති අභියෝග? අපි ඒ ගැන කතා කරමු. අපි දෙවන ගීත විරාමයට යනවා. තරමට මේ පාර මොකද්ද තෝරලා දෙන්නේ? සිතින් මා නොසලී සිටිද්දී. කඳුළු බෑවිදින්. මම හිතන්නේ කතාවේ අපි ආපු පෙළ ගැස්මේ දැන් කතාවේ නතර වෙන්න තැනත් එක්කත් මේකේ පදවැල් වලට යම් අර්ථයක් දෙන්න පුළුවන් කම තියෙනවා. හරි. අපි යනවා. රේඩියෝ සිලෝන් එකෙන් ඇහුණ විවිහිරි වියෝලේ නාදේ රැවුනේ ඉංග්‍රීසි කාලේ රස පද වැල් බැඳගෙන ගීත ශාස්ත්‍රේ නැලවූ සංගීත සාගරේ City FM
දැන් ඔබ දන්නවා අද කවුද මාත් එක්ක මේ කතා බහේ ඉන්නේ කියලා රෙඩ් කාපට් මත ඇය තාරා රාජපක්ෂ. තාරා දැන් ව්‍යවසායිකාවක් හැටියට දැන් ඔබ අපි කතා පටන් ගන්නෝනේ තරුණ ගෑල්ලමෙක් ගැන අපි කතා කරමු. ඒ ව්‍යවසායිකාවක් බවට පත් වෙලා ලෝකයේ පිළිබඳව අත්දැකීම් තියෙනවා. ඒට ශ්‍රී ලංකාවට ඇවිල්ලා අහඹ විදිහට ඇය පටන් ගන්නවා කොරියානු භාෂා ගුරුතුමියක් බවට පත් වෙන්න. බලන් ඉදින්දි ක්‍රමක්‍රමයෙන් ඔබේ පන්තියට ඔබෙන් අධ්‍යාපනය ලබා ගන්න වෙන සිසුන් සංඛ්‍යාව වැඩි වෙනවා. කොහොමදත් කෙනෙකුගේ ජයග්‍රහණය කියලා කියන්නේ මේක මේ ශ්‍රී ලාංකීය හැටියක්. තවත් කෙනෙකුට මහ පුදුමාකාර පරාජයක් වගේ හැඟීමක්. කෙනෙකුගේ ජයග්‍රහණයක් තවත් කෙනෙකුට පරාජයක් වෙන්න ඉඩක් ඇත්තේම නැහැ. මොකද තමන්ට තමන් තමක තමයි සටන තියෙන්නේ. වෙන කෙනෙක් සමග නෙමෙයි. ඉතින් වෙන කෙනෙක් දින්නම තමන් පරදින්න විදිහක් නැහැ. නමුත් ලංකාවේ එක්කෙනෙක් දිනුනොත් 10ක් 15ක් විතර පරදිනවා. ඒක ඔබේ ජීවිතයට තදින් දැනෙන්න පටන් ගන්නවා. මොනවද මතුවෙච්ච අභියෝග? කොහොමද ඒගොල්ලෝ ඔබට අභියෝග කළේ? විශේෂයෙන්ම මගේ ශාස්ත්‍රයේ වැඩිපුරම ඇත්තටම ඉන්නේ පිරිමි පාර්ශවයේ. කාන්තා පාර්ශවයත් ඉන්නවා. නමුත් වැඩිපුරම ඉන්නේ පිරිමි පාර්ශවයේ. ඉතින් මම විශ්වාස කරන්නේ හැම වෙලේම කෙනෙක් තවත් කෙනෙකුව Tamanට අභියෝගයක් වුණාම තමයි ඒගොල්ලෝ ඒ පුද්ගලයාට යම් කිසි විදිහකින් හිරිහැර කරන්න නින්දා අපහාස කරන්න ඒ දේවල් වලට යොමු වෙන්නේ. ඉතින් මාව ඔය කියන්නේ යම් කිසි පිරිසකට අනිවාර්යයෙන්ම අභියෝගයක් බවට පත් වෙන්නේ නැති. ඉතින් යම් කිසි කියන්නේ අපි කාරණා පැහැදිලි කරගන්න. ඒ කියන්නේ ඔබ හා සමගාමීව තරඟකාරයෝ මේ පන්ති පවත්වන තවත් පිරිසක්. පිරිසට අනිවාර්යයෙන්ම. ඉතින් ඒකත් එක්ක ගොඩක් විශේෂයෙන්ම මේ වෙනකොට සෝෂල් මීඩියා ආරම්භලානේ තියෙන්නේ. එතකොට ඒත් එක්ක විවිධ දේවල් හරහා මට ඉතාමත් අමානුෂික විදිහට මට කරදර කරා. ඒ කියන්නේ මේ ශාස්ත්‍රයේ දැන් අපි ටියුෂන් ඇත්තටම මේ ශාස්ත්‍රයේ ගත්තොත් මම හිතන්නේ නැහැ කාන්තා ගුරුවරයෙක් විදිහට වෙන කිසිම කෙනෙකුට මං ලැබපු තරම් ඒ වගේ දරුණු අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා ඇති කියලා. ඒ තරම්ම දරුණු දේවල් ඒ කියන්නේ ඔබේ ඉගැන්වීම් හෝ ඔබේ සිද්ධාන්ත හෝ ඔබේ ව්‍යාකරණ හෝ කිසිවක් නෙවෙයි මං හිතන්නේ මේකෙදි නිමිත්ත බවට පත් වෙන්නේ නැත්තේ. මොනවද උන් අභියෝගයට ලක්කලේ? මං කැමති නෑ කකුල හොද අර වැඩිච්ච මඩ වලින් කකුල හොදගෙන ආවට පස්සේ ආපහු ගිහලා එතනට කකුල ඔබා ගන්න එක තේරුමක් නෑ. නමුත් මේ කතාව තවත් කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන්. නෑ නමුත් ඒක තමයි මට ශක්තියක් උඩෙත් ඒ මොකද මගේ ආරම්භයේ සිටම ඕන්නේ මට කරපු ඒ කරදර නිසා තමයි මට ශක්තියක් ඇති උනේ මෙතනට අද දවසේ එන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් විශේෂයෙන්ම කාන්තාවක්කට කරන්න පුළුවන් විදිහේ දේවල් කියන්නේ මගේ මේ වෘත්තීය මට්ටමේ දේවල් පිළිබඳව කිසිම අභියෝගයක් සිදු කරේ නැහැ. විශේෂයෙන්ම මට මගේ ඇඳුම් පැළඳුම්, මගේ මේකප් කරන දේවල්, මගේ ස්වරූපය, පෙනුම ගැන පවා විවිධ දේවල් ගෙනල්ලා ඉදිරිපත් කරලා තියෙන අවස්ථා තිබුණා. ඒ කියන්නේ ඇත්තටම කලකිරෙන අවස්ථා තිබුණා. ගොඩක් ඇඬුවා මුල් කාලවකවානුවේ දේවල් දැක්කහම ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියන දෙයට ඇත්තටම පුදුමාකාර විදිහට සමහර දවස් තියෙනවා ක්ලාස් එකට උදේට යන්නේ අඬලා ඒ කියන්නේ අර දෙන ඒ පීඩන ඒ දේවල් එක්ක. මොකද ගොඩක් වෙලාවට මම සෝෂල් මීඩියා වල ওই දේවල් දකින්නේ බලන්නේ නැහැ. නමුත් මට පෙන්නනවා වෙනත් අය මෙන්න මෙහෙම දෙයක් දාලා තියෙනවා, මිස්ටර් මෙහෙම දෙයක් දාලා තියෙනවා, ඔයාට මෙහෙම දෙයක් මෙන්න දාලා තියෙනවා. සමහර අවස්ථා තිබුණා මට අනේ හාමුදුරුවරුත් කතා කරලා කියනවා මේ බලන්නකෝ මෙන්න මෙහෙම දෙයක් මිස්ටර් යනවා. මේ අපිට දැක්කම හරි කනගාටුයි මේ බලන්නකෝ කියලා. ඉතින් අර ඒ දේවල් එක්ක ඒ මුල් කාලවකවානුවේ අඬන එක තමයි ඇත්තටම කරේ. හිතට හරි දුකයි වේදනයි. නමුත් ඒකත් එක්ක මම තව තවත් ශක්ති සම්පන්න වුණා, තවත් ධෛර්යය ඇති වුණා මම කරන දේවල් ඉස්සරහට කරගෙන යන්න. මම හිතන්නේ දැන් වෙනකොට මට නැහැ ඇත්තට මේම දේවල් එන්නේ නැහැ. මට මේක විශේෂයෙන්ම මට කියන්න කැමති මේ මගේ ශාස්ත්‍රයෙන් හෝ වේවා වෙනස් ශාස්ත්‍රයකින් ඉදිරියට එන කාන්තා පාර්ශවයට දෙයක් පටන් ගත්තාම අපිව වටන්නම තමයි බලන්නේ. කකුලෙන් ඇදලා දාන්නම තමයි බලන්නේ. ඒකට කරන්න තියෙන නරකම විදිහේ දේවල් අපිට ගෙනල්ලා, ඒ කියන්නේ අපි හීනකින්වත් හිතන්නේ නැති දේවල් බොරු බොතලා කියලා අපිව වටන්න බලන උත්සාහ කරනවා. හැබැයි අපි එතනදී තමයි අල්ලගෙන ඉන්න ඕනේ තැන.
ඒ කියන්නේ තලද්දී තැලෙන්න පුළුවන් යකඩට විතරයි කවදාද දවසක 80ක් වෙන්න පුළුවන්කම තියෙන්නේ අනිවාර්යයෙන්ම. ඒ වානේ පන්නරය ගන්න පුළුවන්කම තියෙන්නේ තලද්දී ඒකෙන් මෝහක්කම ලබා ගන්න පුළුවන් වුණොත් විතරයි. විතරයි. අනිවාර්යයෙන්ම හයියොනතරක් නෑ සමහර යකඩ තියෙනවා ගෙහොම් කුඩු වෙලා යනවා. ඒක මම නම් උපරිමයෙන්ම ඒ තැලෙන්න උපරිමම මොහත් උනා. ඒ කියන්නේ මොහත් වීමේ ඉහළටම මොහත් වෙලා තියෙන. දැන් මට එහෙම දේවල් එන්නේත් නැහැ. ආවත් මට ඒවා අදාළත් නැහැ. ඒ තැනටපත් වෙන්න ඒගොල්ලන්ට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ දේවල් කරපු පිරිසට මේ මොකද මට මේ අවස්ථාව මට ඒ ශක්තිය ලබා දුන්නේ ඒ පිරිස ඒ මුල් කාලවකවානුවේම මේ දේවල් ලබා දුන්න නිසා. ඔව්. තාරා රාජපක්ෂ කියලා කියන්නේ මේ ඒක වචනයක්. හැබැයි අපි ජීවිතේ කිසිම තැනකදී අපි ඒක වචන නෙවෙයි. මම දන්නවා ඒ වෙනකොට දැන් ඔය වෙනකොට ඔබේ ජීවිතේට පිරිමි හේවණලි දෙකක රැකවරණයේ දෙපැත්තකින් හම්බ වෙනවා. ඔබට සැමියා මුණ ගැසලා ඉන්නවා. ඔබට පුතෙක් ඉන්නවා. කොහොමද අය මේ මොහොත කළමනාකරණය කරගන්න හතර අතෙන් මොකද gedara කාන්තාවට ඔය වගේ කතාවක් වගේ දේවල් ගැන එනකොට ඔක වැඩිපුරම දැනෙන්නේ ඊළඟ gedara ඉන්න පිරිමින්ට. හරි. කොහොමද ඔවුන් මේක ඔබත් එක්ක කළමනාකරණය කරගත්තේ? ඔව්. දැන් ඒ කාලවකවානුව වෙනකොට නම් පුතා ගොඩක්ම පුංචි. එතකොට මගේ සැමියා ඇත්තටම හැම අවස්ථාවකදීම මාත් එක්ක හිටියා. ඒ කියන්නේ බොහොම ශක්තිමත්ව මුහුණ දුන්නා. කිසිම වෙලාවක ඒ දේවල් අර හුරිනාත්මකව ගත්තේ නැහැ කිසිම අවස්ථාවකදී. ශක්තිය ලබා දුන්නා මට. ඒ කියන්නේ ක්ලාස් එකට යන්න සියලුම වැඩ කටයුතු ඒ පැත්තෙන් හැම දෙයක්ම කළමනාකරණය කරලා දෙමින් අනිත් පාර්ශව වලින් එන දේවල් වලටත් ඔහු මුහුණ දුන්නා. ඔහු ගොඩක් දේවල් වලට කියන්නේ ඒ දේවල් වලට කෙලින්මත් සමහර අවස්ථාවලදී ඒගොල්ලන් එක්ක ඒ දේවල් වලට මුහුණ දුන්නා. ඒ ශක්තිය ඉතාමත්ම ඉහළින් මට ඒ පරිසරයෙන් ලැබුණා ඒ වෙනකොට. ඊට පස්සේ තාරා රාජපක්ෂ කියලා කියන්නේ ලංකාවේ කියන්නේ ඒක ගගක් නතර කරන්න හදනවා වගේ වැඩක් කියලා පස්සේ උන් තීරුම් ගන්න ඇති. කොච්චරවත් මේක නතර කරන්න හම්බෙන්නේ නැහැ. වාන් දාන්න පටන් ගන්නවා. සහ හරස් කළා බැම්මක් බැන්දොත් ඒක වැවක් බවට පරිවර්තනය කරගන්නවා ගගක් විසින්. ඒ හින්දා තීරුමක් නැහැ කියලා උන් තීරණය කරගන්නවා. පල්ලමට එහෙලන්න හැදුවම ගඟක් ඒක දියැලක් බවට පරිවර්තනය කරගන්නවා. එහෙම වෙලා අද වෙනකොට ලංකාවේ මගේ උපකල්පනයේ හැටියට මම විශ්වාස කරනවා ඔබ ලක්ෂ ගානක ප්‍රජාවකට මේ කොරියානු භාෂා ප්‍රවීණත්වය දීලා ඇති කියලා. ඔව් අනිවාර්යෙන් මේ වෙනකොට ඉගෙනීම් සිදු කරලා තියෙනවා. ඒ කියන්නේ කොච්චර දේවල් වලින් නතර කරන්න හදුන නතර කරන්න බැරි මහ බලවේගයක් බවට පරිවර්තනලා ජයග්‍රහණ වලට ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට සමහර ජයග්‍රහණ තියෙනවා අපිට වචනෙන් විතරයි කියන්න පුළුවන්. හැබැයි සමහර ජයග්‍රහණේ සලකුණු තියෙනවා. මේ මොහොතේදී අපි මේ වැඩසටහන Facebook සජීවී අත්දැකීමක් හැටියට බෙදා හදා ගන්න නිසා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මම කැමති ජයග්‍රහණේ සලකුණු ගැන මදක් කතා කරන්න. ඔව් දැන් අපි අතටම කොරියානු භාෂාව ඉගෙනීම් සිදු කරගෙන ආවට කිසිම අවස්ථාවකදී එහෙම සම්මාන ලැබිය යුතුයි ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේක කොහොමද සම්මානයක්. මම හිතන්නේ කොරියානු භාෂාව ඉගෙනීමට ලැබීම කියන්නේම සම්මානයක්. ඒක ලැබෙන දේ හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙමෙයි. මොකද අපි උගන්වන්නේ ඉතාමත්ම මේ රටේ දුප්පත් අහිංසක තරුණ තරුණියන්ට. එතකොට ඒගොල්ලන් කොරියාවට ගිහිල්ලා එවන්නේ අපේ රටට විදේශ විනිමය. එතකොට අපි දායකත්වය ලබා දීලා තිනවා රටට විදේශ විනිමය උපයා ගැනීම සඳහා. ඉතින් ඒ එක්කම අනිත් එක දරුවන්ගෙන් හැම වෙලේම ඒගොල්ලන්ගේ කටින් ඒගොල්ලන්ගේ ක්‍රියාවෙන් නිතරම අපිව ඇගීමට ලක් කරනවා. නිතරම දැන් මගේ දරුවෝ නිතරම මට කියන දෙවෙනි අම්මා කියලා. දරුවන්ගේ අම්මලා තාත්තලා පවා හරිම අපිට හරිම ආදරයක් දක්වනවා. මොකද ඒගොල්ලන්ට හැම දෙයක්ම ලැබුණේ මේ හරහා කියන දේ ඒගොල්ලෝ දන්න නිසා. ඉතින් ඒත් එක්ක නිතරම අපි මේ පැත්තෙන් සම්මානයට පාත්‍ර වුණත් මෙවැනි මට මේ වෙනකොට මේ ලැබිලා තියෙනවා 2024 පිනකල් සම්මානය ලැබිලා තියෙනවා වසරේ හොඳම කොරියානු භාෂා ගුරුතුමිය වශයෙන්. ඒ වගේම 2025 ඒසියා මිරකල් සම්මානය ලැබිලා තියෙනවා ඒත් වෙස්ට් කොරියන් ලැන්ග්වේජ් ටීචර්. ඒ වගේම විශේෂයෙන්ම මේ මෑත කාලීනව ලැබුණ අපිට වුමන්ස් ලෙජන්ඩ් සම්මාන ඒ කාන්තාවන් සඳහා පමණක් ලබා දෙන සම්මාන අවස්ථාවක් ඒක. ඒ අවස්ථාවත් ලැබුණා. ඉතින් ඒවත් එක්ක තවත් අර
හරිම සතුටක් ඇති වෙනවා අපි මේ කරන කාර්යතාවය තව තවත් ඉස්සරහට කරන්න ඒ තුලින් අපිට ලොකු නැඹුරුවක් උත්තේජනයක් ලබා දීමක් සිද්ධ වෙනවා සහ ඒ හරහා මම දකිනවා නිතරම අපිට අර අපි වගේ පිරිසක් අපිට තව මුණ ගැහෙනවා ඒක මට හැම දෙයකටම වැඩිය විශාල වැදගත් අවස්ථාවක් බවට පත් වෙනවා මේ රටේ කොරියානු භාෂාව උගන්වන එකම ගුරුතුමිය ඔබ නොවිය යුතුයි නේ. එහෙම තැනක නෙමෙයිනේ අපි ඉන්නේ. ඒ හින්දා මේ ශාස්ත්‍රයට තව එන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙකුට උනත් මේක වැදගත් වෙයි. අර රුසියානු සාහිත්‍ය පිළිබඳව සමහරු කියද්දි කියනවා වොඩ්කා සුවඳ දන්නේ නැතුව රුසියානු සාහිත්‍ය ඒ කියන්නේ දැන් වචන වලින් භාෂාවක් ඉගෙන ගත්තට ඒ රටේ සුවඳ, ඒ රටේ හැඩය, ඒ රටේ වර්ණය තේරුම් ගත්තේ නැතුව මේ භාෂාවක් විතරක් අකුරු ටිකක් වචන ටිකක් විතරක් කියලා දෙලා ඒක ඇති වැඩක් නෑ. හරි වියලි. ඒකේ තෙතමනේ එන්න නම් ඒ රටේ සංස්කෘතිය ඒ හැමදේම දැනගන්න ඕනේ කියන කාරණාව. මේක අනිත් කයටත් වැදගත් වෙයි කියලා හිතන නිසා ඔබ පිළිබඳව රටේ විශ්වාසයක් තියෙන්නේම ඔබ මේක හරි රහට උගන්වන ගුරුවරයා නිසා. මෙන්න මේක ඇති වටිනාකම මම කෙටියෙන් හරි පැහැදිලි කරලා දෙන්න සහ තවත් කෙනෙක් ඔබ ළඟට එන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒ හරහා ඔබ කොයිතරම් සුදුසු කියලා නැවත තවත් අහුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම ඔබතුමා හොඳ ප්‍රශ්නයක් මගෙන් අහන ප්‍රශ්නේ මොකද මම විශ්වාස කරන දෙයක් මම ගියපු කොරියාව නිසා මම ජීවිතේට ගොඩාක් දේවල් ළඟා කරගත්තා. ඒ කියන්නේ කොරියාවේ ඒ සංස්කෘතියෙන් අපිට ගන්න තියෙන දේවල් බොහොමයි. මම නිතරම කල්පනා කරන දෙයක් තමයි මේ අපේ රටේ තරුණ තරුණියෝ දැන් විශේෂයෙන්ම මේ සාමාන්‍ය පෙළ අසමත් වුණාට පස්සේ එතනින් පිරිසක් වෙනමම පැත්තකට යනවා. කර කියා ගන්න දෙයක් නැතුව මොනවද කරන්න කියන තලයකට යනවා. ඉතින් මම ඇත්තටම කැමතියි අන්න ඒ වගේ දරුවෝ මේ මුදල් හම්බ කිරීමටත් එහා දෙයක් කොරියාවට ගිහින් අරගෙන එන්න හැකියාව තියෙනවා. අවස්ථාව තියෙනවා. ඉතින් එතනදී විශේෂයෙන්ම අපි අපේ පන්තිවලට පැමිණීමේදී දරුවන්ට මේ කොරියානු භාෂාව පමණක් නෙමෙයි උගන්වන්නේ කොරියාවේ සංස්කෘතිය, ඒගොල්ලන්ගේ ආකල්ප, ආචාර ධර්ම මේ හැම දෙයක්ම පුහුණුව ලබා දෙනවා. දැන් අපේ පන්තියකින් ඉගෙනගෙන එළියට යන දරුවා සමහර දරුවෝ මට ඇවිල්ලා කියන මේ ළඟදි මට හම්බුන දරුවෝ කීප දෙනෙක් කිව්වා මිස් අපිට කොරියාවේ යන්න බැරි වුණා. විවිධ ලකුණු මට්ටම් ප්‍රමාණයන් එක මොකද හැමෝටම යන්න බැහැනේ කොරියාවේ. යන්න බැරි වුණා. නමුත් අපි හැමෝම මිස් ගොඩ අපි ඒ 5 දෙනෙක් වගේ හිටියා. අපේ ටීම් එකම ගොඩ ගියා මිස්. මේ මොකද ඒ ඉගෙන ගන්න දේවල් එක්ක කොරියාව තුලින් අපිට ඒ සංස්කෘතියෙන් ඉගෙන ගන්න බොහොමයක් දෙයක් තියෙනවා. ඉතින් ඒක හරිම වැදගත්. විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ ළමයින්ගේ සිතවිල්ලක් මේ වෙනකොට තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට සිතන්න කවුරුන් හෝ ඉඩ සලස්සලා තියෙනවා දැන්. ලකුණු විතරයි වැදගත් කොරියාවට යන්න කියලා. ඒ හරහා වෙන්නේ අපේ රටට ලැබෙන කෝටා එක කඩා වැටීම. ලකුණු විතරක් නෙමෙයි අපි හදන්න ඕනේ කොරියාවට සුදුසු පුද්ගලයෙක් කොරියානු ජාතිකයෝ කැමති වෙන්නේ එයාලට එක්ක ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් ආචාර ධර්ම සංස්කෘතිය තේරුම් ගත්ත මිනිස්සු එක්කයි ඒගොල්ලෝ වැඩ කරන්න කැමති වෙන්නේ. ඒ නිසා අපි සුදුස්සෙක් හදලා යවන එක අනිවාර්යයෙන්ම කළ යුතුයි. රාමෙන් එක කැටි උණුසුම් බව, ඩම්ප්ලින් එකක තියෙන රසවත් බව මේවා ඒවා ඇඟට දැනෙන්නට ඕනේ. සංස්කෘතිය දැනෙන්න ඕනේ. කොරියාව කියලා කියන්නේ අපි වර්තමානයේ දකින K-pop සංස්කෘතිය විතරක් නෙමෙයි. එතනින් එහාට ගියහම මහා විශාල සංස්කෘතියකට හිමිකම් කියන රටකට අපි මේ යන්නේ. එහි තිබෙන දේශගුණය, එහි තිබෙන පාරිසරික තත්ත්වය වෙනස් අපි විඳිනවට වඩා මේ දේවල් පිළිබඳව නිසි අවබෝධයකින් ගියොත් තමයි. මොකද සමහරුත් ඉන්නවා ගිහිල්ලා කොච්චර කීය හම්බ කළත් හැරෙන්නට පැලෙන් ආපහු හැරලා එන අය බවට පත් වෙලා. මේ වගේ තත්ත්වයකට ආවට පස්සේ ව්‍යවසායිකාවකට වගකීමක් තිබෙනවා, සමාජ වගකීමක්. හම්බ කරලම විතරක් නෙවෙයි, ඉලක්කම් වලින් විතරක් නෙවෙයි ජීවිතේ ගොඩ දා ගන්න පුළුවන්. ඉලක්කම් වලින් කියන්න බැරි ගොඩක් දේවල් තියෙනවා ජීවිතේ. දැන උගත්තු ශිල්පයෙන් වන් පරිහරණය කරන මේ ශිල්පයෙන් නොමිලේ රටට දෙයක් කරන්න අවශ්‍ය වූ මොහොතේ සමාජ සේවයකට එහෙම සූදානමක් තියෙනවද? නැත්නම් මේ වෙනකොටත් මේ වගේ දේවල් වල ඔබ නිරත වෙලා ඉන්නවද? ඔව් මේ වෙනකොටත් මම නිරත වෙලා ලංකාවේ විශාල දුෂ්කර පළාත්වල දරුදරයන් විශාල ප්‍රමාණයකට මම කොරියන් භාෂාව උගන්වලා අද වෙනකොට ඔවුන් රටේ විවසායකයන් බවට පත් වුණ පිරිසක් බොහොමයක් ඉන්නවා. හරි. මම ඊටම කෙටි ප්‍රශ්න කිහිපයකින් ඔබේ ජීවිතේ සම්පූර්ණයෙන් අරගෙන බැලුවම මේ විනාඩි 50කට ආසන්න කතා බහෙදී ඔබට ඔබේ ජීවිතය ගැන කෙටියෙන්ම කියනවා. නැත්නම් ඔබේ තීම් එක කියන්නේ කොහොමද? ඔබේ තේමා පාඨය කියන්නේ කියලා කිව්වොත්. හැම වෙලේම මම විශ්වාස කරන දෙයක් තමයි ගැහණියක් වුණාම තමන් ස්වාධීන ආදායමක් තිය යුතුයි. කිසිම වෙලාවක පරපෝෂිතයෙක් නොවිය යුතුයි කියන දේ මම විශ්වාස කරනවා. මොකද අද වෙනකොට මේ සමාජයේ මම ගොඩාක්ම දකින දෙයක් තමයි ගැහණු විතරක් නෙමෙයි පිරිමි පාර්ශවයත් පරපෝෂිතයන් බවට පත් වෙලා ඉන්න තත්ත්වයක් දකිනවා.
ඒක නොවිය යුතුයි තමන්ව විශ්වාස කරලා ශක්තියෙන් නැගී සිටිය යුතුයි කියන දේ මම එදා සිට හැමදාමත් විශ්වාස කරන දෙයක්. ඔබේ ජීවිතේ වර්තමානයේ ඔබට තියෙන විශාලම හයිය මොකද්ද? මගේ පුතා දැන් මේ වෙනකොට අවුරුදු 17ක් වෙනවා. හැම දෙයකටම මගේ ශක්තිය වෙලා ඉන්න. මම හිතන්නේ අම්මා කෙනෙකුට හැම දෙයකටම ඉස්සරහට මුහුණ දෙන්න ශක්තිය, ධෛර්යය දරුවෝ හරහා තමයි ලැබෙන්නේ. හොඳයි. ඒ කියන්නේ අම්මගෙන් පටන් අරගෙන පුතාගේ ධෛර්යයෙන් පුතාවතේ නිමිත්ත බවට පත් කරගෙන ජීවිතය යන අතරතුරේදී ඔබ ගුරුවරියක් හැටියට ඔබ ශිෂ්‍ය ප්‍රජාවත් එක්ක විශාල බැඳීමක් තියෙන කෙනෙක්. මම යෝජනා කළොත් ඔබේ ඊළඟ හයිය ඕන් කියලා. අනිවාර්යයෙන්ම ඔව්. ඒ හයිය මට එදා සිටම අද දක්වාත් ලබා දුන්නා. මොකද මට මේක මම තනියම කරන දෙයක් නෙමෙයි. මේ කොරියානු භාෂා ඉගෙනීම් කරද්දී මට ලොකු ටීම් එකක් ඉන්නවා. මේ ටීම් එක හැමදාමත් හැදෙන්නේ මගෙන් ඉගෙනගත්ත දූ දරුවන් පිරිසකකින්. එදා සිට අද දක්වාම ඕම් මට විශාල ශක්තියක් ලබා දෙනවා. එහෙම ගුරුවරයෙක් වෙනකොට ටියුෂන් ගුරුවරු කියලා කොහොම අපි හිතන් ඉන්නේ වාරිකයේ අවසන් වුණාම පාඨමාලාව අවසන් වුණාම එතනින් එහාට අපිට සහ සම්බන්ධයක් නැහැ කියලා. නමුත් මම දන්නවා ඔබේ ජීවිතයත් එක්ක රොද බැඳගත්තු ඔබ පෞරක් වගේ ඔබ වට කරගෙන ඉන්න ශිෂ්‍ය ප්‍රජාවකකින් ගැවසී ගත්තු සාඩම්බරණීය ගුරුතුමියක් වඩ පරිවර්තන වෙලා තියෙනවා. උන්ගේ ජීවිතේ උන්ගේ ජීවිතේ ජයග්‍රහණය කරවි ඔබ කියලා. එතනට එන්න පුළුවන් කියලා කියන්නේ අර ඒතර ටියුෂන් කියන කැල ඔබෙන් ගලවලා ගුරුතුමියක් විතරක් හැටියට ඔබ හඳුන්වා දෙන්න පුළුවන්. ගුරුතුමියක් කියන තනි වචනේ ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා. මවක් ඉන්නවා, සහෝදරියක් ඉන්නවා, මිතුරියක් ඉන්නවා, ගොඩක් දෙනෙක් ඒ ජීවිතය ඇතුලේ ජීවත් වෙනවා. හරි. ඒ මව මුණ ගැහෙන්නේ, මිතුරිය මුණ ගැහෙන්නේ, ඒ සොහොයුරිය මුණ ගැහෙන්න තවත් කෙනෙකුට හිතේ යම් දොලක් උපන්නොත්. ඊටම කෙටි තාක්ෂණික ක්‍රම ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා සම්බන්ධ වෙන්න. අපිට ඒක ගැන කෙටියෙන් කියන්න. දුරකථන අංකය මම කියන්නම් 077 245 6061 දුරකථන අංකය. එහෙම නැත්නම් ටාරා රාජපක්ෂ page එක TikTok, Facebook, YouTube නාලිකා මේ හැම දෙයක් කරාම ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මම හරිම ආසාවෙන් කැමැත්තෙන් ඉන්නවා අපේ රටේ දූ දරුවන්ට තව තවත් මේ අවස්ථාව ලබා දීලා කොරියානු භාෂාව ඉගෙනවීම කරන්න ගොඩක් කැමැතියි. ඔබේ දශක ගණනාවක ජීවිතයේ මගේ විනාඩි 50ක වගේ ඇතුලේ පොඩි පැකේජ් එකක් ඇතුළට දාගන්න ගත්ත මේ උත්සාහය ගැන මේ වැඩසටහන ගැන කෙටියෙන් යමක් කිව්වොත් මට ඊළඟ පියවරට ඒක ලොකු රුකුලක් වෙයි. අනිවාර්යයෙන්ම ඊටාත්ම වටිනවා විශේෂයෙන්ම අපි වගේ කාන්තාවන්ගේ මේ ගන්න දේවල් වලින් ඔබතුමාලට පුළුවන් ඉස්සරහට එන්න කාන්තාව විශාල ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට දිරියක් ශක්තියක් ගන්න පුළුවන්කම තියෙනවා සහ මම ඒ බලාගෙන ඉන්න විශේෂයෙන්ම කාන්තාවන්ට කියන්න කැමතියි ඔබ අද වෙනතුරු නිකං කාලය ගත කරා නම් දැම්ම පටන් ගන්න ඔබ තුල අනිවාර්යයෙන්ම ඉන්නවා ව්‍යවසායිකාවක්. ඔබට පුළුවන් මේ මොහොතේ සිට වැඩ පටන් ගන්න අවශ්‍ය දේ ඔබ විශ්වාස කිරීමයි. මේ කතා කළේ ටාරා රාජපක්ෂගේ කතාව. මේ ඇගේ කතාව. මම දන්නවා ඇගේ කතාව ඇතුලේ ඔබේ කතාවේ කොටසකුත් තිබුණා. සම්පූර්ණ එකක් නෑ. හැමදෙනාම තියෙන මේ අනන්‍ය වුණු කතා. මම විශ්වාස කරනවා මගේ කතාවේ කොටසකුත් ඔබේ ජීවිතය ඇතුලේ. එහෙනම් මේ ගැහණුද පිරිමිද කියන ભેදයක් නැතිව මේ ඕනෑම කෙනෙකුගේ මෙවැනි ධෛර්යවන්තව ජීවිතේ ජයග්‍රහණය කරපු ඕනෑම කෙනෙකුගේ ජීවිතය ඇතුලේ ඔබෙත් කොටසක් තියෙනවා, මගෙත් කොටසක් තියෙනවා. ඉතිරි කොටස පූර්ණේ කරගන්න. මෙතනින් කොටසක් ඔබට ගන්න පුළුවන් වුණා නම් රෙඩ් කාපට් අපේ නිෂ්පාදක කණ්ඩායමේ මූලික අභිප්‍රාය බවට පත් වුණේ ඒ කාරණාව. ඔබ සම්බන්ධ කරගත හැකි කරදරයක් නොවන දුරකථන අංකයක් තියෙනවා නම් 077 245 6061. ඔව්. එය අත්‍යවශ්‍යම කාර්යාලීය විමසීම සඳහා ඔබ පරිහරණය කරන නිහතමානී වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසයෙන් තමයි ඇය ඒ පිළිබඳව ඔබට ඒ පණිවිඩය ඉතිරි කළේ. තාර බොහොම ස්තුතියි සහ මේ පිළිවෙලකට ගලාගෙන ආපු ජීවිතේ මම දින්න ඒ කියන්නේ ටේප් පටියෙන් එහා නෙවෙයි තව දුරටත් යන්න තියෙනවා. එතනින් එහාටත් ජීවිතයේ බලාපොරොත්තු වෙච්ච සැලසුම් සහගත විධිමත් විදිහටම යන්න ඔබේ ඔය ප්‍රියමනාප විදිහෙම යන්න ඔබට පුළුවන්කම හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද අපේ කතා බහට ආවා. බොහොම ස්තුතියි කම්සම්විදා. ප්‍රිය මිත්‍රනි සමු ගන්නවා ඔබෙන්. ඔබටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.